එක දවසක් විද්‍යාඥයෙක්ට ඕන වෙනවා මේ ලෝකයේ මිනිස්සු වැඩියෙන්ම සංවේදී වෙන්නේ ආහාර වලටද එහෙම නැත්නම් ආදරයටද කියලා පරීක්ෂණයක් කරන්න. ඒ නිසා මේ විද්‍යාඥයා මේකට යොදාගන්නේ මිනිහාගේ ජීවිතයට වඩාත්ම සමීප වඳුරු කිහිප දෙනෙක්. ඉපදිච්ච ගමම්ම අම්මගෙන් වෙන් කරපු වඳුරු පැටියෙක් මේ විද්‍යාඥයා අරගෙන වෙනම කූඩුවකට දානවා. මෙයා මේ කූඩුව ඇතුලේ මේ වඳුරු පැටියට අම්මලා දෙන්නෙක්ව නිර්මාණය කරනවා. එක අම්මා කෙනෙක් බොහොම රළු කම්බි වලින් හදපු අම්මා කෙනෙක්. හැබැයි ඒ අම්මගේ කිරි බෝතලයක් හයි කරලා තියෙනවා. පැටියට බඩගිනි වෙන හැම වෙලේම අම්මගේ තුරුලට ගිහිලා කිරි බොන්න පුළුවන් වෙන්න. තව අම්මා කෙනෙක් ඉන්නවා මේ කූඩුවේ අනිත් පැත්තේ. හැබැයි මේ අම්මා බොහොම සිනිඳු මට සිලුටු සුව පහසු රෙදි වලින් තමයි මේ අම්මව නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි මේ අම්මා ගාව කිරි නෑ. මෙන්න මෙහෙම ටික කාලයක් ගත වෙනකොට විද්‍යාඥයා පුදුම හිතන විදිහ ප්‍රතිඵලයක් විද්‍යාඥයාට ලැබෙනවා. මොකක් හරි දෙයකට මේ වඳුරු පැටියා බය වුණොත් එහෙම නැත්නම් ආගන්තුකෙක් මේ කූඩුවට ලං වුණොත් අර වඳුරු පැටියා ටක් ගාලා දුවලා ගිහිල්ලා අර කිරි බින්දුවක්වත් නැති රෙදි අම්මා ළඟ තුරුල් වෙලා නතර වෙනවා. විද්‍යාඥයා අපේක්ෂා කළේ හැම වෙලේම හිතන වෙලාවට කන්න බොන්න තියෙන අම්මා ගාවට මේ වඳුරු පැටියා යයි කියලා. හැබැයි ඒ වඳුරු පැටියා ඒ අම්මා ළඟට ගිට්ටුනේ බඩගිනි හැදිච්ච තප්පරේදී විතරයි. මේකෙන් අපිටත් අපේ ජීවිතේට පණිවිඩයක් දෙනවා. අපි අපේ දරුවන්ට කන්න බොන්න දෙනවා, ඇඳුම් පැළඳුම් ටික දෙනවා, අනිත් අවශ්‍යතා සපුරනවා කියලා හිතාගෙන අපි පුළුවන් තරම් අපේ දරුවන්ගෙන් ඈත් වෙනවා. ආදරේ නැතුව නෙමෙයි. අපි යාලට ආදරෙයි. හැබැයි අනිත් පාසුකම් ටික ඔක්කොම දෙනවා නම් ළමයි සතුටින් ඉන්නවා කියලා හිතාගෙන අපි යාලගෙන් ඈත් වෙනවා. හැබැයි මේ ලෝකේ දරුවෝ වැඩියෙන්ම සමීප වෙන්නේ ආදරයට, මෘදු ස්පර්ශයට, ආදරණීය සිප වැළඳ ගැනීම වලට. ඒ නිසා ඔබ ඔබේ දරුවව පුළුවන් තරම් ජීවත් වෙලා ඉන්න කාලේ ළඟින් තියාගන්න. ඔයාට පුළුවන් හැම වෙලේම දරුවෝ තුරුල් කරගන්න. ආදරේ කරන්න. ආදරේ කියන්නේ පෙන්වන්න පුළුවන් වෙලාවට පෙන්වන්න ඕන දෙයක් මිසක් හිත අස්සේ තියාගෙන විඳවන්න ඕන දෙයක් නෙමෙයි.